පාලිත රංගබණ්ඩාර මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට දැනගන්නට ලැබුණා පැමිණිල්ලක් තිබුණේ නැහැ. නමුත් මම දන්නවා සිද්ධිය දන්න නිසා මේ පැමිණිල්ලක් නැහැයි කියලා සිටීම සුදුසු නැහැ කියලා මම කල්පනා කරා. ඒ නිසා මම අතිරේක දිස්ත්‍රික් කළමනාකාරතුමියගෙන් වාර්තාවක් ඇදෙව්වා මේ සිද්ධිය සම්බන්ධයෙන්. එතුමිය වාර්තා කරලා තිබුණා මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් කාරණා. එතකොට මේ වාර්තා වෙච්ච කාරණා ඒ දිස්ත්‍රික් කළමනාකාරතුමිය මට ඉදිරිපත් කරපු වාර්තාව මම මූලික කරුණු විමසීමට අදාළ චෝදනා සකස් කිරීම සඳහා නීති අංශයට යොමු කරලා තිබෙනවා. අපේ නීති අංශේ බාර වෙන්නේ අපේ පක්ෂයේ උපසභාපති නීතිඥ දයා පැල්පොළ මැතිතුමා. ඒ වගේම විනය පරීක්ෂණ කටයුතු බාර වෙන්නේ නීතිඥ අසේන්ද්‍ර සිරිවර්ධන මැතිතුමා. එතකොට ඒ අයගෙන් තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඒ චෝදනා පත්‍රය මූලික කරුණු විමසීමට අදාළ චෝදනා පත්‍රය මට ලැබුණාම ඉන් අනතුරුව මම කරන්නේ ඒක අදාළ චෝදනාව අදාළ පාර්ශවයට යවනවා. එතකොට ඒ අයට නිශ්චිත කාල සීමාවක් දෙන්න ඕනේ. එතකොට ඒ කාලය අතරතුර පිළිතුරු ලැබෙන්න ඕනේ. පිළිතුරු නොලැබෙනවා නම් අපිට පුළුවන් අපි ඒක පාර්ශවිකව අපේ පියවර ගන්න. නමුත් මේ කියන කාරණයට නිවැරදිවම අපි නිශ්චිතව සඳහන් කරපු මැයි මාසේ 31 වෙනිදා වනවිට පිළිතුරු ලැබිලා තිබුණා. දැන් මේ පිළිතුර ලැබිලා තිබුණා. ඒ පිළිතුරට අනුව අපි තීන්දුව කළා අපේ විනය පරීක්ෂණ මණ්ඩලය මේ පිළිබඳ විනය පරීක්ෂණයක් පවත්වන්න උවමනයි කියලා. ඒ අනුව විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කරා. ඒ විනය පරීක්ෂණ මණ්ඩලය නීතිඥ අසේන්ද්‍ර සිරිවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් පත් කරලා තිබෙන්නේ. ඒ නීතිඥ මණ්ඩලය මේ විනය පරීක්ෂණය පවත්වයි. එතකොට දැන් විනය පරීක්ෂණය පවත්වලා ඒගොල්ලෝගේ තීරණය නැත්නම් නිර්දේශය අහපව් මට එවන්න තිබුණා. මම දන්නේ නැහැ නිර්දේශය පිළිබඳ මට කලින් යම්කිසි අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඉතින් මේ විනය පරීක්ෂණ වාර්තාව ලැබුණාට පස්සේ ඒ පිළිබඳ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවශ්‍ය තීරණය ගනිමි. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද මම පුද්ගලික කාරණා කිසිවක් සඳහන් කරන්නේ නැහැ. මම වගකීමක් තියෙන කෙනෙක් පක්ෂේ. ඒ නිසා මට බැරෑරුම් තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඉතින් මම ඒක නිසා හැම විටම මම ක්‍රියා කරුවේ පක්ෂයේ උපදේශ පරිදි. ඉතින් මගේ අඩුපාඩුවක් තිබුණා නම් ඒකේ ප්‍රමාදයක් තිබුණා නම් කල යුතුව තියෙන්නේ මේ මගේ ඉහළින් සිටින පක්ෂ නියෝජ්‍ය නායකතුමාට එහෙම නැත්නම් පක්ෂ නායකතුමාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. එහෙම නැත්නම් මගෙන් කරුණු විමසන්න. ඉතින් ඒක නිසා මේ ඒ ගැන ක්‍රියා කරන්න තිබුණේ අඩුපාඩුවක් තිබුණා නම් පක්ෂයේ අභ්‍යන්තර කාරණයක් හැටියට ක්‍රියා කිරීමයි කියලා මගේ මතය. පක්ෂයේ කළමනාකරු ජෙමින් මහතා විසින් පැමිණිලි කරලා තියෙනවා. සිද්ධිය වෙච්ච මාසය තුළ පැමිණිලි කරා. ඒ වගේම පැමිණිල්ල ලිඛිතව සටහන් කිරීමට නෙවෙයි මම මාසයක කාලයක් රෝහල්ගත වෙලා හිටියේ. මහලේකම්වරයා සිද්ධිය වෙච්ච වෙලා දවසේම රෝහලට ආවා. ඒ නිසා මහලේකම්වරයාට නැවත ලිඛිත පැමිණිල්ලක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පැමිණිල්ලක් කිරීම ලිඛිතව හෝ වාචිකව කිරීම ප්‍රමාණවත් වෙනවා. ඊයින් පස්සේ එතනින් එහාට කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. නීතියේ එහෙම තියෙනවා.